මෙතන මේ පොඩි අවුලක් තියෙනවා මේ බේදනය කරපු එකේ. මොකක්ද දන්නවද? ඔතන බල විභේදනය කරන එක හරි මේ ඕන් එකක් ලම්බදුර තමයි ගන්න තියෙන්නේ. දැන් මෙතනට ලම්බදුර ගන්න පුළුවන් මෙහෙම. මෙතනට ලම්බදුර ගන්න පුළුවන් මෙහෙම. හැබැයි මෙතන අද්දි පොඩි කේස් එකක් තියෙන මේක පොඩ්ඩක් බලන්න ඇලීට තියෙන්නේ. දැන් ආයි මුලින්ම අපි එන්නවාදී මුලින්ම අරන් තියෙන්නේ කොහොමද? මෙන්න මේක මෙහෙම මෙන්න මේ මගුල මෙන්න මේක ටී මෙහෙම මෙන්න මෙහෙම අරන්නේ අරන් තියෙන්නේ. දැන් නිකමට හිතුවද මෙන්න මේ බලේ මෙන්න මේ තියෙන බලේ මේ විතර නෙමෙයි මෙන්න මෙහෙමත් යනවා. මෙහෙමත් යනවා. දැන් ඕක හරියට දැන් සර් කියන විදිහට මෙන්න දැන් ඔයාට මේ බලයයි මේක එකපාරයි විදිහටම දෙපාරට අරන් කරන්න පුළුවන්. ඒක විලාය මම කියන දේ තේරෙනවා. ඒ කියන්නේ මෙතන මෙන්න මේක මේ මාත්‍ර වශයෙන් ඕනම තැනක අපිට බලය ලකුණු කරන්න පුළුවන්. මෙන්න මේ ඕන තරම් මෙන්න මේක ලකුණු කරන්න පුළුවන්. හරි එතකොට මෙතන මේ කෝණය තමයි ඉන්නේ. මේ බලමු කෝණය කීයද? මේ ඉගෙන ගන්නවා. දැන් මේක මෙතනට විභේදනය කරන්න පුළුවන්. එතකොට මේක මෙතනට විභේදනය කරන්න පුළුවන්. හැබැයි එතකොට බලය මේක හරහා එතකොට මේ ඕන තැනක දාන්න පුළුවන් හින්දා මේක මේ විභේදනය කරනවා. මේකෙන් තව දුරට කොහෙටවත් යන්නේ. දැන් ඔයා මෙන්න මේ යන මේ දණ්ඩ මේ විභේදනය කරා. හරි දැන් දණ්ඩ මෙතන තියෙන්නේ. හරි දණ්ඩ තියෙන්නේ මෙන්න මෙතන. දණ්ඩ මෙතන නැහැ. දණ්ඩ මෙතන නැහැ. දැන් දණ්ඩ මෙතන තියෙන්නේ. දැන් ඔයා මොකද්ද කරේ? මේ මෙතනින් විභේදනය බලය මෙහෙම විභේදනය කරා. දැන් මොකද්ද කියන්නේ? දැන් මෙතන හරි මෙතනවා ගූර්ණය ගත්තා. ඒක හරි. දැන් මේ බලයට මොකද කියන්නේ? මෙන්න මේ බලේ මේ එතකොට මේ මොකද්ද? මේක මේ මෙතනට කොහෙවත් සම්බන්ධ නැහැ. ඊට පස්සේ මේක මෙහෙම යනවා. මේක මෙහෙම යනවා. මේක තියෙන්නේ මෙන්න මේ කාරණා මේ දේවල් එන්නේ. එතකොට මේ කාරණාද මේක තියෙන්නේ නැහැ නේ. මේ තේරෙන්නේ මෙන්න මෙතන මේක හරහා නෙමෙයි තියෙන්නේ. එතකොට මෙන්න මේ බලයට මේ බලයක් මේ කොයි දණ්ඩට ගිලක් නැහැ මුකුත් නෙදේ. ඒ හින්දා මෙතන මේ ඕන විදියට ටී මේ මාර්ගෙන මෙතනට කියන්නේ ආරම්භ තියෙන්නේ මෙහෙමනේ. ඔව් මෙන්න මෙහෙම දැන් මේක මෙන්න මේක බලයේ මේක ගත්තා 3a කියලා මේක හරිය මේක 3a කියලා ගත්තා මේක t cos 30 ගත්තා මේ වල 3a එතන sin 60නේ 3a මේක ගත්තා 3a sin 60 කියලා 3a sin 60 කියලා ගත්තා. ඊට පස්සේ මෙතන මේ t cos 30 කියලා ගත්තා. මේක ගැහුවා මේ පැත්ත ඉවරයි. එහෙම ඉවර වෙනවද? මං ඉවර වෙනවද? මේ ඉවර වෙන්නේ. එතකොට මේක මොකද්ද කරන්නේ? මේක මෙහින් යනවා. මේ දණ්ඩ මෙහින් යනවා. දැන් කලින් වහා හිතන විදිහට දැන් ඕක හරියට විභේදනය වෙන්න ඕන. මේ මම ඒක හරියට විභේදනය කරන වෙනවා කියන පෙන්නන්න. මේ හරියට විභේදනය වෙන්න ඕන මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම. හරි මම දන්නවා ඒක අදහස් කරන්නේ නැති. මෙහෙම ගිහිල්ලා ඔය ඉතල ගිලන්නේ නැතේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනකොට මේක හරහා මේක යන හින්දා මේ බලය අපි ගණන් ගන්නෑ. හරිද? මේ බලය ගණන් ගන්නෑ මේ දණ්ඩ හරහා මේක යන හින්දා. හැබැයි බලන්න දැන් දණ්ඩ හරහා යනවද නැහැ? එහෙම යන්නේ ඊට ඒක මුලින් කරන්න ඕන ගානක විභේදනය කරද්දී මම කියන හරියට කරන්න ඕනේ මේක අටත් ඇරලා හරි අවුලක් නේ වර්ධිනව තමයි මිනිසුන්ට නරදී ඉතින් දැන් මෙතන මේක දණ්ඩ විභේදනය කරා දණ්ඩක ඔක්කොම කරාට පස්සේ මෙතන බල විභේදනය කරනකොට බලන්න ඕන ඒ බලය ඔයා කරපු දණ්ඩයි ඒ හරි ටික සෙට් වෙනවා. අනිත් විභේදන දෙකක් කියනවනේ අනිවාර්යෙන් බලයක් විභේදනය කරනකොට අනිත් මෙතන ආනත බලයක් තියෙන විශේෂයෙන් කල්පනා වෙන්න ඕන. එතන ගොඩක් වෙලාවට එතන කෝණ හොයන එක ඇත්තටම හොඳ වෙනවා. මේ යනවලක් නෑ. මෙතන කොහොමද සිරස් එක ආවින්න කොහෙවත් යන්නේ නෑනේ. අපි සිරස් බලයට ගන්න ඕනේ.
මෙතන විභේදනයක් තියෙන ඉඳ තමයි ඒක අවුල තියෙන්නේ. මේ විභේදනය මෙන්න මෙහෙම කරලා මෙහෙම තමයි අරන් තියෙන්නේ. එතකොට ගන්න කොහේවත් මේ විභේදනේ කොහේවත්. එතකොට ඉතින් මේක මොකක් කරේ කරලා මේ දුර වෙලා එහෙම ගන්න පුළුවන්. ඒක හරලට තියෙන එතන කෝණ හොයන විදිහ තමයි ඒක දාලා තියෙන්නේ මේ ඒ හින්දා මේ පොඩ්ඩක් වීඩියෝ බලන්න නැත්නම් මේ වීඩියෝ එක දික් කරන මේ හරිනේ